අප්‍රේල් මස 14 රවි මීන රාශියෙන් මේෂ රාශියට මාරු වීමත් සමග ආරම්භ වන නව අවුරුදු උදාව තුලා ලග්න ඔබට නම් බොහෝ සෙයින් හිතකර වාතාවරණයක් ඇති කරන කාල පරිච්ඡේදයක් වේවි. තුලා ලග්න ඔබගේ 7 වෙනි රාශිය වන මේෂ රාශියට රවි පැමිණීමත් රවි උච්ච ග්‍රහයෙකු ලෙස හැසිරීමත් ඒ වගේම ඔබගේ ලග්නයට ලග්නාධිපති හැටියට සලකන සිකුරු උච්ච ග්‍රහයෙකු හැටියට හැසිරීමත් මෙම ඉදිරි මාසික කාලය තුළ ඔබගේ බොහෝ වැඩ කටයුතු වල සාර්ථකභාවයක් අත්කරගත හැකි වේවි. රාජකාරී කටයුතු වලදී හා ඔබගේ වෘත්තීමය කටයුතු වලදී යම් ප්‍රගතියක් අත්කරගත හැකි අතර ඔබගේ ගෘහ ජීවිතයේද සතුට සාමය පිරි බොහෝ වැඩදායක ආයුරින් නිමා කරගත හැකි මාසයක් වේවි. ඇතම් අවස්ථාවන්හිදී තම සහකරු සහකාරිය අභිබවා යාමට උත්සාහ දරන ඔබ ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමත් සුහදශීලීව කතා බහෙන් ඇතිවන ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගැනීමට උනන්දු වීමත් ඔබ බලාපොරොත්තුවෙන් සිටි බොහෝ අංශවල ප්‍රගතියක් හා බලාපොරොත්තු සහගත තත්ත්වයන් ඇති කර ගැනීමට හැකිවන මෙම කාලය තුළදී ක්‍රියාකාරී අදහස් ඇතිව ක්‍රියාකාරී පුද්ගලයෙකු වන ඔබ මෙම කාලය තුළදී යම් ව්‍යාපාරයක් වගා කටයුත්තක් හෝ ඔබගේ ආර්ථික දියුණුව උදෙසා යම් කටයුත්තක් ආරම්භ කිරීමට සිතන්නේ නම් ඒ සඳහා සිත යොමු කර සුදුසු කාල වේලාවන් බලා වැඩ කටයුතු ආරම්භ කිරීම ඔබට බොහෝ සෙයින්ම ඵලදායී වේවි. වෙනදාට වඩා තම දෙමව්පියන්ගෙන් ගරු නම්බුනාම ලබමින් යම් යම් වරප්‍රසාදවලට හිමිකම් කියන මෙම මාසය තුළදී ඔබගේ රෝගී තත්ත්වයන් වල යම් උස්සන්න භාවයක් ඇතිවන අතර කල්පවතින රෝගී තත්ත්වයන් වලදී යම් වැඩිවීමක් ඇති වේවි. ඒ නිසා සෙම රෝග පිළිබඳව වැඩි අවධානයක් දී ඔබට පැමිණෙන සුළු ආබාධ තත්ත්වයකදී පවා වෛද්‍ය ප්‍රතිකාර උපදෙස් ලබා ගැනීමට උනන්දු වීම වැදගත් වේවි. දෙපා වලට ඇතිවන යම් අපහසුතාව හා ආබාධ තත්ත්වයන් යටිබඩ හා රහස් ප්‍රදේශ වල ඇතිවන ගැටලු රෝගී තත්ත්වයන් හා ආබාධ තත්ත්වයන් පිළිබඳ වැඩි අවධානයක් දීමත් සම වියලීම හා උෂ්ණ රෝගී තත්ත්වයන් වල වැඩිවීමක් සිදුවනම කාලය තුළදී එම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අවශ්‍ය වතාවත් සලසා ගැනීමත් ඔබගේ ආර්ථික තත්ත්වයට බලපාන අනපේක්ෂිත ගැටලු නිරාකරණය කර ගැනීමට උනන්දු වීම හා රාජ්‍ය හා ආයතන ප්‍රධානීන් සමග ඇතිවන මත ගැටලු පිළිබඳව අවධානයක් දී නීතිමය ප්‍රශ්නයන් මඟහැරෙන අයුරින් කටයුතු කිරීමට වග බලා ගැනීම උචිත වේවි. විදේශගත ඔබත් තමන්ට සේවා සපයන සේවා ප්‍රධානීන් සමග ආරවුල් ඇති නොකරගෙන තමන්ගේ සුභසිද්ධිය උදෙසා අවශ්‍ය වැඩ කටයුතු සලසා ගැනීමට උනන්දු වීම හා කැපවීම කාර්මික හා විදුලිය සම්බන්ධ වැඩ කටයුතු වල නියුතු ඔබ ආරක්ෂාව පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමත් උචිත වේවි. මෙය තුලා ලග්න හිමියන් උදෙසා රවි මාරුව අලලා පමණක් පැවසූ පොදු පලාඵල විස්තරයක් බැවින් පුද්ගලිකව ඔබේ හඳහන පරීක්ෂා කර ගැනීමට කැමති නම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.